everyone. අද ගේන්නේ චූටි vlog එකක් අද දවසේ. ඉතින් අද මම ස්පෙෂල් ඉවෙන්ට් එකකට ගියා. අද කොටපොළ දෙනියාය සමගි පෙර පාසල් ගුරු සංගමේ ආදරණීය ටීචර්ස් ලගේ අවුරුදු උත්සවයේ තිබුණා දෙනියායේදී. ඉතින් මේ අවුරුදු ඉවර වුණාට තාම අවුරුදු උත්සව ඉවර නෑනේ. ඔන්න මේ මට chance එකක් ලැබුණා අවුරුදු උත්සවේ ජජ් කරන්න එන්න කියලා ඉන්වයිට් කරා. ඉතින් මම ගියා. අද දවසේ දෙන්න තිබුණ කේක්ස් දෙකත් රෙඩි කළා. ඒකේ කස්ටමර්ස්ලාට අරන් යන්න රෙඩි කරලා තියලා මම ගියා අවුරුදු උත්සවය බලන්න. ඇත්තටම හරිම ලස්සන ඉවෙන්ට් එකක්. ටීචර්ස්ලා ගොඩ දෙනෙක් හිටියා. එයාලා හරිම ලස්සනට අද ඉවෙන්ට් එක arrange කරලා තිබුණා. ඉතින් මට හිතුනේ ලස්සන ඉවෙන්ට් එක ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. බලන්නකෝ. හිත කවි කියනවා මාගේ සංඝං සරණං ගච්ඡාමි. ලේකම් කාර්යාලයේ ගරු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගෙන්ද දිනියයි ජාතික පාසලේ ගරු විදුහල්පති තුමන්ගෙන්ද නුඹදක මන දොල පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට විස් කරන්න බෑ. හරියට බෝඩ් එක දාන්න ඕන. ජයග්‍රහණය ලබා ගන්නවා නිල්වි ගුරු.
සෙමන යාළුවෝ නෝනා සෙමටි දන්නේ. අර අවුරුදු කාලේ කාපු මාළු අප්පා සෙමටි. කිරිච්ච පේන්නම තියෙනවා. නෝනා පේන් තියනවාද පේන්? කෙනික් පේන්? ඕක නෙවෙයි නෝනා. අර ළඟ දානකොට තියෙන එක. ඒව තමයි පේන්. ඕක නැද්ද නෝනා? අයියෝ. ගේම් වල මේකම නැහැ. අයියෝ මුජා දෙච්චනේ අනික මුජේ ඉන්නේ කිතරද? තාම පොඩි එකා ගේනවනමු. ඒ අල්ලගන්න යනවා. කැඩිච්ච බයිසිකලයක් මේ තියෙනවා. මේක කල්ලගන්න වෙනවා නෝනා. यार बात या दांद मुगल तप्पा जीवात लबम मवंगल अय्यो मवंगल मुगल वर्षन बदाने पड़ी सरस्वती कलू ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයාලා ටීචර්ස්ලගේ ලස්සන අවුරුදු උත්සවේ ඇරේන්ජ් කරලා තිබුණේ. අදට බ්ලොග් එක ඉවරයි. බයි බයි.